සුබ දවසක් කියලා පිළිගන්නවා. ඔයා අදත් මේක තුලා ඉන්නේ PCnet Academy-ත් එක්ක. ඉතින් අද අපි කතා කරන්න යන්නේ අපි හැමෝම ඉදින්නෙදා පාවිච්චි කරන WhatsApp app එකේ ගොඩක් අය දන්නේ නැති ඒත් අනිවාර්යයෙන්ම දැනගත යුතු රහස් සහ settings 10ක් ගැන. ඉතින් මේවා දැනගත්තාම ඔයාගේ WhatsApp එක පාවිච්චි කරන්න ඔයාට කලින්ටත් වඩා ගොඩක් ලේසි වෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම පහළ තියෙන subscribe button එක click කරලා subscribe කරන්න වගේම එහා පැත්තේ තියෙන bell icon එකත් click කරලා all දාලා තියාගන්න. එහෙම වුණොත් තමයි මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට notification එකක් එන්නේ. හරි එහෙනම් අපි ඉක්මනට බලමු මේ රහස් 10 මොනවද කියලා. ඉතින් මම මුලින්ම කතා කරන්න යන්නේ status tag කරන එක ගැන. ඉතින් මේකෙදි ඔයාට පුළුවන් ඔයා ස්ටේටස් දාන තැනට ගිහිල්ලා ඔයා දාන්න යන ෆොටෝ එක හෝ වීඩියෝ එක තෝරගෙන මෙන්න මේ පල්ලෙහා තියෙන @icon එක මේ විදිහට එකපාරක් ක්ලික් කරන්න. එතකොට ඔයාට පෙන්නනවා ඔයාගේ ලිස්ට් එකේ තියෙන contacts සහ groups. ඉතින් මේ ඔයා දාන ස්ටේටස් එක ගැන විශේෂයෙන්ම කෙනෙකුට දැනුම් දෙන්න අවශ්‍ය නම් ඔයාට පුළුවන් අදාළ කිනා මෙතනින් සිලෙක්ට් කරලා මේ හරි ලකුණ ටච් කරන්න. එහෙමත් නැත්නම් ෆෝන් එකේ සේව් කරලා නැති ඒත් ඔයා ඉන්න group වල කට්ටියට මේ ස්ටේටස් එක පෙන්වන්න ඕන නම් ඔයාට පුළුවන් ඔයා ඉන්න group එකක් මේ විදියට සිලෙක්ට් කරලා මේ හරි ලකුණ ටච් කරන්න. එහෙම වුණොත් ඒ නම්බර් ඔයාගේ ෆෝන් එකේ සේව් කරලා නැති වුණා ඒ group එකේ ඉන්න හැමෝටම ඔයාගේ ස්ටේටස් එක පෙන්වනවා. ඉතින් WhatsApp වල තියෙන ගොඩක්ම වටින ෆීචර් එකක් කියලා අපිට මේක කියන්න පුළුවන්. දෙවෙනියට මම කතා කරන්න යන්නේ HD quality ෆොටෝ සහ වීඩියෝ යවන එක ගැන. ඉතින් අපි ඕනම කෙනෙක් දන්න දෙයක් තමයි කාට හරි ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි WhatsApp වලින් යවද්දි ඒකේ තියෙන quality එක යම් තාක් දුරකට අඩු වෙනවා. ඉතින් දැන් ඔයාට පුළුවන් ඔයාට අදාළ ෆොටෝ එක යවන්න ඕන කෙනා සිලෙක්ට් කරලා ඔයාගේ high quality වීඩියෝ එක හෝ ෆොටෝ එක මෙන්න මේ උඩ තියෙන HD icon එක ක්ලික් කරලා HD quality එකෙන් යවන්න. ඉතින් මං හිතනවා මේකත් ඔයාට ගොඩක් වැදගත් වෙන setting එකක් කියලා. ඊළඟට මම කතා කරන්න යන්නේ ස්ටේටස් වලට voice message දාන එක ගැන. ඉතින් ඔයාට සුපුරුදු පරිදි ඔයා සාමාන්‍ය විදියට ස්ටේටස් එකක් දාන විදිහටම මෙතන plus icon එක ක්ලික් කරාම ඔයාට උඩින් බලා ගන්න පුළුවන් වෙනවා voice කියලා icon එක. ඉතින් මේක මේ විදියට ක්ලික් කරාට පස්සේ මේ පහළ තියෙන microphone icon එක ක්ලික් කරගෙන ඉඳලා ඔයා කියන එක රෙකෝඩ් කරන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ send icon එක ක්ලික් කරලා ඔයාගේ ඉන්න යාළු හැමෝටම පේන්න මෙන්න මේ voice message එක දාන්න. ඉතින් ඔයාට වැරදීමකින් මේක රෙකෝඩ් වුණොත් ඔයාට පුළුවන් මෙන්න මේ delete icon එක ක්ලික් කරලා ආයෙ පාරක් මේ voice එක රෙකෝඩ් කරන්න. ඉතින් මේකෙදි ඔයාට තියෙන වාසිය තමයි ඔයාට අකුරු type කර කර ඉන්න ඕනේ නෑ. ඔයාට කියන්න ඕන දේ voice message එකක් කරාම යවන්න පුළුවන්. ඉතින් මම හතරවෙනියට කතා කරන්න යන්නේ යවපු මැසේජ් එක එඩිට් කරන එක ගැන. ඉතින් මෙතනදී සාමාන්‍යයෙන් අපි කාට හරි මැසේජ් එකක් යවුවාම ඉස්සර නම් අපිට මේ මැසේජ් එක එඩිට් කරන්න බෑ. එක්කෝ ඩිලීට් කරන්න වෙනවා. එහෙම නැත්නම් ඩිලීට් කරලා අලුතෙන් යවන්න වෙනවා. ඉතින් මේ වෙද්දි අපිට දීලා තියෙන පහසුකම අපේ අතින් වැරදීමකින් කාට හරි මැසේජ් එකක් ගියත් අපිට ඒක ආයෙ පාරක් එඩිට් කරන්න පුළුවන් පහසුකමක් දීලා තියෙනවා. ඉතින් මෙතෙන්දි කියන්න ඕනේ මේක විනාඩි 15ක් ඇතුළතදී තමයි අපිට දෙන්නේ. ඒ හින්දා ඔයාට වැරදීමකින් මැසේජ් එකක් කාට හරි ගියොත් ඒ වෙලෙම ඔයාට පුළුවන් මේ මැසේජ් එක මේ විදිහට ප්‍රෙස් කරගෙන ඉඳලා මේ උඩ තියෙන ඉරි කැලේ තුන ක්ලික් කරලා මෙන්න මේ උඩ තියෙන edit කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාගේ මැසේජ් එක නිවැරදි කරලා ආයෙ යවන්න. ඉතින් මම පස්වෙනියට කතා කරන්න යන්නේ chat log ගැන. ඉතින් ඔයාට පුළුවන් මේකෙදි කාටවත් පෙන්වන්න ඕන නැති chat එකක් තියෙනවා නම් මේක ඔයාගේ ෆෝන් එකෙන් ලොක් කරලා දාන්න. ඉතින් එතකොට වෙනත් කෙනෙක්ගේ අතට ඔයාගේ ෆෝන් එක ගිහිල්ලා ඔයාගේ WhatsApp එක ඕපන් කරත් ඔයාගේ chat එක කිසිම කෙනෙක්ට කොයි වෙලාවකවත් කියවන්න බෑ. ඉතින් මේකද ඔයාට කරන්න තියෙන්නේ අදාළ chat එක මේ විදිහට press කරගෙන ඉඳලා මෙතන උඩ තියෙන ඉරි කැලි තුන ක්ලික් කරලා මෙතන lock chat කියන එක touch කරන්න. ඉතින් එහෙම කරාට පස්සේ ඔයාට එනවා මේ විදිහට ඔයාගේ ෆෝන් එකට දාලා තියෙන pattern එක හරි password එක හරි. ඉතින් මම නම් pattern එකක් දාලා තියෙන හින්දා මම මේ pattern එක දීලා අදාළ chat එක මේ විදිහට lock කරනවා. ඉතින් එහෙම lock කරාට පස්සේ lock chats කියලා උඩින් බලා ගන්න පුළුවන්. ඉතින් ඒක touch කරාට පස්සේ මම දාපු pattern එක ඉල්ලනවා. ඉතින් මේක දුන්නට පස්සේ තමයි අදාළ chat එක අපිට බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඔයාට කිසිම කෙනෙක්ට පෙන්වන්න ඕනේ නැති chat එකක් තියෙනවා නම් මේක ගොඩක්ම වටින setting එකක් කියලා කියන්න පුළුවන්.
ඊළඟට කතා කරන්න යන්නේ ස්ක්‍රීන් ෂෙයාරින් ගැන. ඉතින් ගොඩක් වෙලාවට මේක වැදගත් වෙන්නේ වීඩියෝ කෝල් එකක් අතරතුර කාට හරි අපේ ස්ක්‍රීන් එක ෂෙයා කරන්න ඕන වුණොත් එහෙම නැත්නම් මොන හරි දෙයක් අපිට පෙන්වන්න ඕන ලයිව්ම පෙන්වන්න ඕන වුණොත් ඔයාලට මේ පහසුකම ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ගොඩක් වෙලාවට අපි Zoom වගේ පාවිච්චි කරනවා නම් අපි දන්නවා මේ ස්ක්‍රීන් ෂෙයාරින් කියන්නේ මොනවද කියලා. ඉතින් මේකත් ඒ වගේම තමයි. සාමාන්‍ය විදියට මේ විදියට වීඩියෝ කෝල් එකක් ගත්තී ඔයාලට පුළුවන් මෙන්න මේ ස්ක්‍රීන් ෂෙයා අයිකන් එක ක්ලික් කරලා ඔයාගේ ස්ක්‍රීන් එක ඒ අදාළ කෙනාට ෂෙයා කරන්න. ඉතින් ලයිව් වීඩියෝ කෝල් එකේදී ඔයාට මේ විදියට ඔයාගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක අදාළ කෙනාට බලා ගන්න පුළුවන්. ඉතින් අපි 7 වෙනියට කතා කරන්න යන්නේ read receipts ගැන. ඉතින් මෙතෙන්දී ගොඩක් වෙලාවට කවුරු හරි අපිට මැසේජ් එකක් දැම්මහම අපි ඒක සීන් කරාට පස්සේ ඒ මැසේජ් එක එව්ව කෙනාට පෙන්නනවා අපි මේ මැසේජ් එක බැලුවා කියලා. ඉතින් එතකොට ඒ අදාළ කෙනාට නිල් පාට ටික් එකක් විදියට අපි මේ මැසේජ් එක කිව්වා කියලා බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ read receipt කියන setting එක හරහා පුළුවන්කම ලැබෙනවා කෙනෙක් අපිට එවන මැසේජ් එකක් අපි කියෙව්වත් ඒ කෙනාට අපි මැසේජ් එක කියෙව්වද කියලා හොයාගන්න බැරි වෙන්න හදාගන්න. ඉතින් මේක කරගන්න කොහොමද කියලා බලමු. ඉතින් මුලින්ම මෙන්න මේ උඩ තියෙන ඉරි කෑලි තුන ක්ලික් කරලා setting වලට යන්න. settings වලට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් privacy කියලා එකක්. ඉතින් මේකත් touch කරලා මේ විදිහට පහළට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් read receipts කියලා එකක්. ඉතින් මෙතෙන්දී ඔයාලට මෙන්න මේ විදිහට මේක turn on කරගන්න පුළුවන්. එතකොට ඔයා කවුරු හරි එවපු මැසේජ් එකක් කිව්වත් ඒ කෙනාට බලන්න බෑ ඔයා මේ මැසේජ් එක කිව්වද කියලා. ඉතින් ඔයා හදිස්සි වැඩ හිටියත් කවුරු හරි එවපු මැසේජ් එකක් වැරදීමකින් ඔයාගේ අතින් ටච් වුණත් ඔයාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාට ඒක බලලා හිමීට පස්සේ එයාට රිප්ලයි කරන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී ඔයා මේ මැසේජ් එක බැලුවාම අනිත් කෙනාට නිල් පාට ටික් එක පෙන්වන්නේ නැහැ. ඉතින් මේක තමයි මේ setting එකේ තියෙන වාසිය. ඊළඟට අපි කතා කරමු 8 වෙනි setting එක ගැන. ඉතින් මේක තමයි අපි කලින් කතා කරපු lock කරපු chat හංගන එක. ඉතින් මේකෙදි වෙන්නේ අපේ WhatsApp එක කවුරු හරි ගත්තත් මෙතන උඩින්ම බලා ගන්න හම්බෙනවා lock chats කියලා. ඉතින් එතකොට ඒක නා හිතන්න පුළුවන් ඔයා මොනවා හරි chat වගේක් lock කරලා කියලා. ඉතින් ඔයාට පුළුවන් මේක කිසිම කෙනෙක්ට පෙන්වන්නේ නැති වෙන්න සම්පූර්ණයෙන්ම hide කරන්න. ඉතින් ඔයාට ඒකට කරන්න තියෙන්නේ මෙන්න මේ උඩ තියෙන lock chats කියන එක මේ විදිහට touch කරලා මේක ඇතුළට යන එක. ඊට පස්සේ මෙන්න මේ උඩ තියෙන ඉරි කෑලි තුන ක්ලික් කරාම chat lock settings කියලා එකක් එනවා. ඉතින් ඒක මේ විදිහට එකපාරක් ක්ලික් කරාට පස්සේ ඔයාලට හම්බෙනවා උඩම hide lock chats කියලා එක මේ විදිහට press කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට create secret code කියලා පහළ බටන් එකක් තියෙනවා. ඉතින් මේක මේ විදිහට press කරාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාට කැමති code එකක් මේකට දෙන්න. ඉතින් උදාහරණයක් විදිහට මම මේ විදිහට කෝඩ් එකක් දීලා නෙස්ට් කරන්න. හරි. ආයෙ පාරක් ඒක අහනවා. ඉතින් ආයෙ පාරක් ඒක දෙන්න. මේ විදිහට දීලා මම මේ done කියන බටන් එක මේ විදිහට press කරනවා. හරි. දැන් ඔයාගේ chat එක සම්පූර්ණයෙන්ම hide වෙලායි තියෙන්නේ. ඉතින් ඔයාට WhatsApp එකට ගියාට පස්සේ කිසිම කෙනෙක්ට හිතන්න බෑ ඔයාගේ lock chats මේ විදිහට hide කරලා කියලා. ඉතින් ඔයාට මේක unlock කරන්න තියෙන්නේ මෙන්න මේ උඩ තියෙන search bar එකේ ඔයා දීපු කෝඩ් එක ටයිප් කරන එක. ඉතින් මේ විදිහට ඔයාට ඊට පස්සේ chat ටික බලා ගන්න පුළුවන්. ඉතින් මේක නම් ඇත්තටම ගොඩක් වටින setting එකක්. ඉතින් 9 වෙනියට මම කතා කරන්න යන්නේ ඔයා කොහොමද ඔයාටම මැසේජ් එකක් දාගන්නේ කියලා. ඉතින් සරලම කියනවා නම් ගොඩක් වෙලාවට අපි හදිස්සියට මොනවා හරි දෙයක් අපිට නෝට් කරලා තියාගන්න ඕන වෙලාවට අපි ගොඩක් වෙලාවට කරන්නේ මේක වෙන කෙනෙක්ට හරි එහෙම නැත්නම් යාළුවෙක්ට හරි යවලා තියෙන එක. ඉතින් දැන් ඔයාට එහෙම කරන්න ඕනේ නැහැ. ඉතින් ඔයාට පුළුවන් ඒක ඔයාටම එවා ගන්න. ඉතින් මෙතෙන්ද ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ උඩ තියෙන search bar එකේ me කියලා type කරන එක. එහෙම නැත්නම් you කියලා ගැහුවත් ඔයාට ඔයාගේ ප්‍රොෆයිල් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට මේ විදිහට ඔයාගේ ප්‍රොෆයිල් එක ටච් කරලා ඔයාට යවන්න ඕන දේ මේ විදිහට ඔයාගේ chat එකටම එවා ගන්න පුළුවන්. ඉතින් ඊළඟට මම කතා කරන්න යන්නේ මේ වීඩියෝ එකේ අවසානයේටම කතා කරන setting එක ගැන. ඒ කියන්නේ 10 වෙනි secret එක ගැන. ඉතින් මේක තමයි storage management කියන setting එක. ඉතින් ගොඩක් වෙලාවට
අපිට තියෙන ප්‍රශ්නයක් තමයි මේ WhatsApp වල අපි ලොකු ගෲප් වල ඉන්නවා නම් එතනම මේකෙදි ඒ ගෲප් වලට එවන වීඩියෝ සහ ෆොටෝස් ඉඳ අපේ ඩිවයිස් එකේ ස්ටෝරේජ් එක ඉක්මනට පිරෙන එක. ඉතින් මේක ගොඩක් කරදරකාරී දෙයක්. ඉතින් අපිට පුළුවන්කම ලැබෙනවා අපේ WhatsApp වල setting වලට ගිහිල්ලා අපේ ඩිවයිස් එකේ ඉඩ සම්පූර්ණයෙන්ම නැති කරන data සම්පූර්ණයෙන්ම delete කරන්න. ඉතින් මේකට කරන්න තියෙන්නේ මෙන්න මේ උඩ තියෙන ඉරි කැලේ තුන ක්ලික් කරලා settings කියන එකට යන්න. ඊට පස්සේ ඔයාට බලා ගන්න හම්බෙනවා මේ විදිහට පහළට යද්දි storage and data කියලා එකක්. ඉතින් ඒක මේ විදිහට ටච් කරලා මෙතන ඔයාට ඊට පස්සේ බලා ගන්න පුළුවන් manage storage කියලා එකක්. ඉතින් මෙතෙන්දී ඔයාට බලා ගන්න ලැබෙනවා ඔයාගේ storage එක සම්පූර්ණයෙන්ම පුරවන නැත්නම් ඔයාගේ ෆෝන් එකේ ඉඩ නැති කරන chats මොනවද කියලා. ඉතින් ඔයාට පුළුවන් අදාළ chat එක මේ විදිහට ක්ලික් කරලා මෙන්න මේ අනවශ්‍ය ෆොටෝ සහ වීඩියෝස් මේ විදිහට delete කරන්න. ඉතින් මේ හරහා ඔයාගේ storage එකේ ඉඩ ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද මේ කතා කරපු settings 10ම ඔයාට ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් මොකද හිතෙන්නේ අද වීඩියෝ එක ගැන? ඉතින් ඔයාට හිතන දේ පහලින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ වටිනා වීඩියෝස් ඉස්සරහට ඔයා ගෙන්න ගන්න ඕන නම් පහළ තියෙන subscribe button එක ක්ලික් කරලා එහා පැත්තේ තියෙන notification bell icon එකත් ක්ලික් කරලා තියාගන්න කියලා මතක් කරනවා. එහෙනම් අදට ගිහිල්ලා එන්න මේ වගේම වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.